Hi everyone, welcome back to my channel. Assalamualaikum. ඉතින් ගොඩාක් අය ගොඩාක් දවසේ ඉඳලා බලාගෙන හිටපු වීඩියෝ එක තමයි මේක. ගොඩාක් අයට දන්නවා මම මේ පෝස්ට් එකක් දාලා තිබ්බා ඔන්ලයින් එකෙන් ක්ලාස් එකක් තියනවා කියලා. ඔන්ලයින් ෆිසිකල් දෙකම තියනවා. දැනට මම ඔන්ලයින් එක ඒ කියන්නේ ගොඩාක් දුර පළාතේ ඉඳලා කට්ටිය ගොඩාක් මෙසේජ් කරනවා මේ ඔන්ලයින් කරන්න කියලා. ඉතින් ඔන්ලයින් ක්ලාස් ගැන තමයි මම මේ වීඩියෝ එකේ අරන් ආවේ. ගොඩාක් අය ඇහුවා අක්කේ ඔයාගේ ක්ලාස් එකේ මොකද්ද කියලා දෙන්නේ. එහෙම කියලා මම මේ බෑග් කෝස් එකෙන් බෑග් 12ක් විතර කියලා දෙනවා. ඇඩිෂනල් දෙකක් එඩ් කරලා 12ක් විදියට කියලා දෙනවා. ඒක රෙක්සින් රෆ් කට් එකෙන් තමයි මයින් එකට කරන්නේ. ඒ කියන්නේ දැන් ගොඩාක් අය සුවන් රැකියාවක් කරන්න ආසාවෙන් ඉන්නවා. අනිවාර්යෙන් සුවන් රැකියාවක් කරන්න ඕනේ. ගෙදර ඉඳලා එක්කෙනෙක් හම්බ කරලා මදි. දැන් ඉන්න කාල තත්ත්වයට දෙන්නම කොහොම හරි උත්සාහ කරලා මේ කැපවීම කරලා මහන්සි වෙලා ඉස්සරහට එන්න අපිටම කියලා සුවන් රැකියාවක් අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් ගොඩාක් තැන්වල මම බල්ලා තියෙනවා. ඉතින් මට වුණ සිද්ධිය මං කියන්නම්. මම ගොඩාක් ක්ලාස් ගියා. මම ගොඩාක් අයකින් මේ බෑග් ගැන විස්තර අහනකොට ගොඩාක් අය මට අර බ්ලොක් එක කපලා මේකේ මෙච්චර ඉන්ච් එකට ගන්න මෙච්චර ගන්න කියලා නෝමල් බ්ලොක් එක විදියට තමයි කියලා දෙන්නේ. එතකොට මම අර බෑග් විතරයි මහන්නේ. ඒ කියන්නේ මම කියමුකෝ එක පොඩි බෑග් එකක් ඒ කියන්නේ පෙන්සිල් කේස් එකක් මහන විදියට පෙන්සිල් කේස් එකට ඉන්ච් මෙච්චර ගණන් ගන්න අඟල් මෙච්චර ගණන් ගන්න කියලා කට්ටිය කිව්වලකට අපි ඒ ගණන්ට විතරයි මහලා පුරුදු වෙන්නේ. ඊට පස්සේ තව බෑග් එකක් අපි දැක්කහම නැත්තම් අර වෙන පෙන්සිල් කේස් එකක් දැක්කහම ඒක මහන්න දන්නේ නැහැ. ඒකේ මෙෂර්මන්ට් එක දන්නේ නැහැනේ. මෙෂර්මන්ට් ගන්න විදිහ අපිට දන්නේ නැහැ. මම අවුරුදු 3ට කලින් බෑග් මහන අර ෆීල්ඩ් එකට ආවේ. මම අවුරුදු 3 ඉඳලා අර අලියා බෑග් එක තමයි මැහුවේ. ඊට පස්සේ ලන්ච් බෑග් එහෙමම ටික මගේ දෙනුම මම වැඩි කරගෙන ගියා. ඒ වුණාට අර රෆ් කැට් රැක්සින් එක අල්ලන්නවත් බයයි. ඒ කියන්නේ ඒක ගැන දෙනුම නෑ. ඒ ගැන මට කියලා දෙන්න කවුරුත් නෑ. ඊට පස්සේ මම තව බෑග් එකක් ගත්තා ෂොප් එකෙන් අර ටියුට් බෑග් වගේ ට්‍රෙක්සින් එකෙන්. ඒක අරගෙන ඒ ගානට මෙෂර්මන්ට් එක ගත්තා. ඒක පිටිපස්සට පෙරවලා ඒක බෝට් එකට තියලා ඊට පස්සේ ඒ සයිස් එකටම බ්ලොක් එක හදලා එහෙමත් කරලා බැලුවා. ඊට පස්සේ මට අර බෑග් එකේ ඩිසයින් එකටම ඉන්ච් එකට තමයි මමත් බ්ලොක් එක ගත්තේ. ඒ වුණාට මහනකොට ගොඩාක් මට මිස්ටේක් ආවා. මේක මහ ගන්න, ඒක නමා ගන්න ගොඩාක් මිස්ටේක් ආවා. ඒ අඟල් ගණන් අර මිස් වෙනවනේ අපිට දන්නේ නැහනේ කොච්චර අඟල් වලට ඒව ගන්නවා කියලා. sorry. ඊට පස්සේ මම ටික ඉගෙනගෙන ටික දෙනුම අරගෙන දැන් අවුරුදු 3 ඉඳලා පුරුදු වෙලා දැන් මට එක බෑග් එකක් දැක්කොත් අතේ එක බෑග් එකක් තිබ්බොත් ඒ බෑග් එක එන්න ඕන විදිහ කල්පනා කරගන්නවා. එන්න ඕන විදිහ මම පොත් එකෙන් ලියාගෙන ඒකට එන මෙෂර්මන්ට් ඔක්කොම මම අරගෙන ඉස්සරහම පත්තර කොලයකට කපලා ඊට පස්සේ බෝට් එකට කපලා ඊට පස්සේ තමයි රෙදි එකේ තියලා කපන්නේ. එහෙම පුරුදු වෙලා දැන් මට එක බෑග් එකක් දෙක්ක ගමන් නැත්තම් කල්පනා එක බෑග් එකක් හීනෙන් මවාගෙන ඒකට බ්ලොක් එක හදලා ඒක ෆිනිෂ් කරලා මට ගන්න පුළුවන් හැකියාවක් මම හදාගත්තා. ඒ වගේ ගොඩාක් තැන්වල අපි හොයලා සමහර අය අපිට කියලා දෙන්නෙත් නෑ. මම කියනවා මේ ඔයාලත් ඉගෙන අරගෙන ඔයාලත් පොඩියට පුංචියට පටන් ගන්නකොටම ටික පුරුදු ඔයාලට දෙනුම අරගෙන පුරුදු වෙලා ටික ගමනක් යනකොට එතරම් සාර්ථකයක් වෙනවමයි සක්සස් වෙනවමයි. ඒ කියන්නේ හැමදේම අපිට දන්නේ නැහැ කියලා ඉන්න හොඳ නැහැ.
මොනවා හරි මොකක් හරි හේතුවකින් අපිට ඒව දැනගන්න ඕනේ. දෙනුම හොයාගන්න ඕනේ. මේක දන්නවා වැඩි දුරට අපි යන්න ඕනේ. වෙනම අපි ඉගෙන ගන්න ඕනේ කියලා හින්ද එපා. මේ මම කියන ඕනම ෆීල්ඩ් එකේ බෑ කියලා නෙමෙයි අපිට මැහුම් දන්නවා නම් මැහුම් එක විතර ඇති කියලා ඉන්නේ නැතුව තව වෙන මොකක් හරි මොකද බිස්නස් එකට අත දාන්න පොඩියට අත දාන්න නැතුව ඉන්න එපා. අපි දින්න හෝ නැතා හෝ සක්සස් වුණා හෝ නැතා හෝ හිතන දේවල් ටිකක් හරි අත දාලා උත්සාහ කරලා බලන්න. අන්තිමට ඔයාට ඒක සාර්ථක වෙන්නත් පුළුවන්. එහෙම තමයි මම හොයාගත්ත දෙනුම කට්ටිය පිරිසට කියලා දෙන්න ඕනේ කියලා තමයි මම මේ පන්ති එක ආරම්භ කරේ. ගොඩාක් අය අහපු ප්‍රශ්න වලට මම දැන් උත්තරේ දෙන්නම්. කට්ටිය ඇහුවා කොහෙන්ද ඔයා බඩු ගන්න කියලා. මගේ පන්තියට එන ළමයිට මම බඩු ගන්න තැන ඉඳලා යාළගේ කන්ටැක්ට් නම්බර් ඉඳලා සේරම කියලා දෙනවා. ඔයාලටත් මම ඔයාලට අවශ්‍ය නම් මේ වීඩියෝ එකෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් ඔයාලට ඒ ගැන විස්තර කියන්නම්. තව එක්කෙනෙක් කිව්වා ඔයාලගේ පන්ති එකෙන් අපිට මොකද්ද හම්බෙන්නේ? අපිට මොකද්ද අර බෙනිෆිට් එහෙම කියලා. අපි ඇත්තටම පන්ති එක කරන්නේ ඔයාලට හොඳ දෙයක් වෙන්න ඕනේ කියලා. මම හම්බ කරනවා වගේම හැම ගෑනුම හැම ගෑනු කට්ටියම මේ වගේ ඉස්සරහට එවිල්ලා යාලටම කියලා රස්සාවක් කරගෙන යාලටම කියලා ස්මෝල් බිස්නස් එක පටන් අරගෙන එයාලා ලයිෆ් එකේ දියුණු වෙන්න ඕනේ කියලා තමයි මගේ අරමුණ තියෙන්නේ. මගේ ආසාවත් ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම අපේ පන්ති එකේ ඔය පන්තියට සම්බන්ධ වෙන අයට මේ වගේ PDF එක දෙනවා. හරිද? මේ වගේ PDF එක ඔයාලට WhatsApp group එකක් හදලා තියෙනවා. ඔයාලට මගේ පන්ති එකේ ජොයින් වෙන්න ඕනේ නම් මම දාන group එකේ ඔයාලා එඩ් වෙලා මං ගැන හොඳටම විශ්වාසයක් ආවට පස්සේ ඔයාලා මට ඩෙපොසිට් කරලා මගේ පන්තියට ජොයින් වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා අර group එකේ හිටියා කියලා ඔයාලා මොකක් හරි doubt එකක් තිබ්බනම් මම හැමදෙස්සම මේක clear කරන්න සූදානමින් ඉන්නේ. මම අර පන්ති එකක් පටන් ගන්නකොට මේ වගේ එක පන්ති වලට එක බෑග් වලට PDF එකේ යවනවා. PDF එකේ තියෙන්නේ ඔයාලට එන්න ඕන ගාන ඉන්ච් එක. ඒක අමතරව මම ඔයාලට බෝඩ් එකේ මේ පන්තියට දැන් අද පන්ති තියෙනවා නම් ඔයාලට මේ ෆොටෝ එක මම හවස් වෙනකොට දානවා. එතකොට සමහර අය අයට පුළුවන් මේක ෆොටෝ print එකක් අරගෙන අතේ තියාගන්න. ඊට පස්සේ තියාගෙන මම ඔයාලට මේ පන්ති වෙලාවෙම ඔයාලට බෝඩ් එකේ ක්ලියර් කරනවා. ඒ කියන්නේ බෑග් එකට බොක්ස් බෑග් එක 8යිතර 6ක් යන බෑග් එක කොහොමද අපි මිම හදාගන්නේ? මිම ගන්නෙ කොහොමද? ඒකට කොච්චර ඉන්ච් එක අපි අයින් කරන්න ඕනේ, කොච්චර ඉන්ච් එක අපි ගන්න ඕනද? ඒ ඔක්කොම බ්ලොක් එක හදන විදිය ඉස්සරහාම කියලා දෙනවා. ඊට පස්සේ අර බ්ලොක් එක හදනේවා බෝඩ් එකේ කියලා දුන්නට පස්සේ ඒ බ්ලොක් එක තියලා ඔයාලා පුට්ටූල් එකේ කොහොමද මෙලලා ඔයාලා රෙදි එකේ කොහොමද එඳගන්නේ කපාගන්නේ ඔක්කොම ඒ ලයිව් එකෙම ඔයාලට කියලා දෙනවා. කියලා දුන්නට පස්සේ ඒක කපන විදිය ඔක්කොම කියලා දුන්නට පස්සේ මම ඔයාලට මහලත් පෙන්නනවා. බෑග් එකේ එන නිමාව ඔක්කොම මහලා ඒකට දාන දේවල් ඔක්කොම කියලා ඔයාලගේ ඉස්සරහම Zoom class එකකින් කියලා දෙනවා. ඒක අමතරව ඔයාලට ෂෝට් වීඩියෝ එකක් හම්බ වෙනවා. පන්ති වෙලාවේ ඔයාලට වීඩියෝ එකක් ගන්න පුළුවන් අය ඉන්නවා නම් ලයිව් ක්ලාස් එකෙන් වීඩියෝ එකක් ඔයාලට ස්ක්‍රීන් වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඒක අමතරව මම ඔයාලට ෂෝට් වීඩියෝ එකක් යවනවා. ඒක බලලත් ඔයාලට මහගන්න පුළුවන්. ඒ කියන්නේ පන්තියකට එන්නේ නැති ළමයි ඉන්නවනේ. පන්තියකට සම්බන්ධ වෙන්න බැරුව මොකක් හරි වැඩයකට හිර වෙලා එදාට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි ළමයිට ඒක ගොඩාක් වැදගත් වෙනවා. ෂෝට් වීඩියෝ මේ PDF සමහර අය ගන්න ස්ක්‍රීන් වීඩියෝ ඔක්කොම ඔයාලට group එකේම share කරගෙන ඉන්න පුළුවන්. ඔයාලා දිනෙන් දිනට සතියට ක්ලාස් දෙකක් තියෙනවා.
සෙනසුරාදා ඉරිදා වගේ ඔයාලට පහසු දිනයකට තමයි අපි ඔයාලත් එක්ක කතා කරලා ඔයාලට අපි ක්ලාස් එක තියෙනවා. ඔයාලට කැමති වෙලාවට ඔය ඔක්කොමට සෙට් වෙන වෙලාවටයි දිනටයි දවසකට තමයි අපි පන්ති එක සූදානම් කරන්නේ. පන්තියට එන්න නැති ළමයි වුණොත් එන්න බැරි වුණ ළමයි වුණොත් ඩවුට් එක ඇහුවනම් පැය 24ම ඔයාලට ඒ ඩවුට් එක අනිවාර්යෙන් අපි ක්ලියර් කරනවාමයි. මම ක්ලියර් කරනවා. අනිත් එක ඔයාලා මහන ෆොටෝස් ටික ගෲප් එකට අප්ලෝඩ් කරගෙනම ඉන්න ඕනේ. ඒ කියන්නේ මම එක බෑග් එකක් කියලා දුන්නොත් සතියට දෙකක් නේ. එතකොට ඒ බෑග් එක ඔයාලා මහලා අපිට ගෲප් එකට ෂෙයා කරන්න ඕනේ. ඊට පස්සේ මම අඩුපාඩු ටික ඔයාලට කියනවා. ඒක ඔයාලට නිවැරදි හදාගන්න පුළුවන් වෙනවා. මොකක් හරි මහනකොට ඔයාලට ඩවුට් ආවොත් වීඩියෝ කෝල් ගන්න මම බිසි වෙලාවට ෆොටෝ හරි දාලා මම රිප්ලයි එකක් දෙනකන් ටිකක් වෙලා ගොඩාක් වෙලා වෙයිට් කරන්න දෙන්නේ නැහැ. ටිකක් වෙලාවක අනිවාර්යෙන් මම රිප්ලයි එකක් දෙනවා. නැත්නම් දැන් ඔයාලට ගෲප් එකේ ෆොටෝ දෙම්මට පස්සේ ඔයාලට ගෲප් එකේ ඉන්න ළමයි කියනොත් ඒ කියන්නේ ඔයා දෙම් මහුව නැත්තම් අනිත් ළමයි මහලා දානවනේ. ඉතින් ඒගොල්ලන්ට අර ප්‍රශ්න ක්ලියර් වෙලා තියෙයි. ඊට පස්සේ ඒ ළමයිත් ඔයාලට අනිවාර්යෙන් උදව් කරයි. අනිත් එක තමයි අපි ඔයාලට බඩු ටික කොරියර් කරනවා. දැන් ඔයාලා අපේ ක්ලාස් ෆීස් ඔක්කොම මම ගෲප් එකෙන් ඔයාලට කියන්නම්. ඔයාලා ක්ලාස් ෆීස් ඔක්කොම ගෙවලා ඉවර වුණාට පස්සේ ඇඩ්මිෂන් එක ගෙවන්න ඕනේ. ඇඩ්මිෂන් එක ගෙවලා සීට් එක බුක් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට අපි සති 3ක් දෙනවා. සති 3ක් ඇතුළත තමයි ඔයාලා අපිට ක්ලාස් එකේ ෆීස් එක ගෙවලා ඉවර කරන්න ඕනේ. ක්ලාස් එකේ ෆීස් එක ඉවර කරනවට පස්සේ අපි සතියට කලින්ම ඔයාට පාර්සල් එකක් දානවා. අපි ඉඳලා ඔයාට ඒ කියන්නේ ඒකේ තියෙනවා අපේ ක්ලාස් එකෙන් ඔයාලා පුරුදු වෙන බෑග් වලට මෙටීරියල් දෙනවා, එක්සසරිස් දෙනවා. අනිත් එක මේ ඒකට අත්‍යවශ්‍ය අමුද්‍රා ඔක්කොම දෙනවා. ඊවා ෂීට් ඉඳලා ලයිනින් ඉඳලා ඒ බෑග් 12ටම ඔයාට මොකද්ද ඕනද ඒ ඔක්කොම අපි නොමිලියෙන් ඔයාට දෙනවා. ඒ කියන්නේ ඩෙපොසිට් එකෙන් පස්සේ තමයි ඒක කරන්නේ. ඒ කියන්නේ අපිට කන්ෆර්ම් එකක් ඕනේනේ. කන්ෆර්ම් එක නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑ. දැන් මේ දෙන් ඉන්න තත්ත්වයට ගොඩාක් ඔන්ලයින් එකේ මේක කියලා දෙන්නම් මේක කියලා දෙන්නම් කියලා ගොඩාක් බොරු දේවලුත් කියනවා. ඔයා ඕන වෙලාවට මට ප්‍රශ්නයක් අහන්න මම ඒකට උත්තරයක් දෙන්නම්. මාව විශ්වාස කරලා දාන්න මගේ පන්තියකට සම්බන්ධ වෙන්නවා නම් ඒක දැන් ඔයාලට හොඳ අවස්ථාවක්. හොඳටම ගෲප් එකේ ඉඳලා හොඳට මාත් එක්ක කතා බහ කරලා ඔයාලට විශ්වාස ආවොත් විතර මේ ක්ලාස් එක ඔයාලා කන්ටිනියු කරගෙන යන්න. අනිවාර්යෙන් අපිගෙන් ඔයාට සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. අනිවාර්යෙන් සර්ටිෆිකේට් එකක් දෙනවා. ඉස්සරහට ග්‍රැජුවේෂන් එකක් කරන්න කල්පනාවක ඉන්නේ. ඔයාලගේ පන්ති එක ඉවරනාට පස්සේ ඒ ගැන අපි හරියට තීරණය කරලා ප්ලෑන් කරලා ග්‍රැජුවේෂන් එකක් කරනවා. ග්‍රැජුවේෂන් එක කරන්න කලින් ඔයාලට සර්ටිෆිකේට් එකක් දෙනවා අපි. මේ දේවල් ඔක්කොම ඔයාලට වැදගත් වෙන. ඒ කියන්නේ බඩු ටික එයි අපි ඔයාලට යවන්නේ කියලා හේතුව දැන් මම අද මහලා පෙන්නනකොට ඔයාලා බඩු අරගෙන එක මහලා ගොඩක් කල් යනවා. දැන් මෙහෙමයි බෑග් එක කියන්නේ අර මං කියලා දෙන්න ඔයාලට මයින්ඩ් එක ෆික්ස් වෙනවා ඒ වෙලාවට. ඒ කියන්නේ ක්ලියර් වෙනවා. ඔයාලට මවා ගන්න පුළුවන් මේක මෙහෙම එනවා කියලා. ඒක ඒ වෙලාවම කපලා ඒ වෙලාවම මහන එක තමයි මම හිතන සාර්ථකයි කියලා. ඉතින් මටත් එහෙම වෙනවා. දවස් දෙකක් ගියාට පස්සේ මේක මෙහෙම ගත්තා, මෙයා මෙහෙම ගත්තා, මට මේක අමතක වුණා කියලා ප්‍රශ්නයක් එනවා. ඒකට තමයි අපි පන්තියක කරන්න කලින් බඩු ටික ඔයාලගේ අතට යවනවා. ඒ ඉක්මනට ඔයාලට මහගන්න අර කට් කරලා හරි තියාගන්න හැකියාවක් ඕනේ හින්දා. zero knowledge තියෙන කට්ටියට මේ ජොයින් වෙන්න පුළුවන්. zero knowledge තියෙන කට්ටියටත් අපි ලස්සන්ට කියලා දෙනවා. මටත් ඕනේ මගෙන් කට්ටිය පිරිසක් මේ වගේ ස්වයං රැකියාවක් කරගෙන දියුණු වෙන්න ඕන කියලා අපේ පන්ති එකෙන් මේ TikTok බෑග් උත් කියලා දෙනවා. මේක මම තමයි අර TikTok බෑග් කියලා නමක් තිබ්බේ. ඉතින් මේ වගේ මම මේක යූස් කරන බෑග් එකක් දැන් ඔයාලට පෙන්නුවේ. මේ බෑග් එකක් කියලා දෙනවා. ලක්සරි හෑන්ඩ් බෑග් එකක් තියෙනවා. මං ගාව දැන් ට්‍රෙන්ඩින් යන බෑග් එක. මේක
ඔයා මගේ TikTok page එක දැක්කනම් ඔයාලටම හිතයි මේක තමයි මම වෙඩිපුර දාලා තියෙන්නේ කියන්නේ මේක මගෙන් සෑහෙන යනවා. මේකත් තියෙනවා මේකෙන් සෑහෙන යනවා. එහෙනම් මම හිතුවා මේ වගේ බෑග් එක මේ ඩිසයින් එකත් ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මං ගාව තියෙන ඩිසයින් එක නෙමෙයි. ඒ කියන්නේ මං ගාව තියෙන ඩිසයින් විදිහට නෙමෙයි ඔයාලා මහ ගන්න ඕනේ. ඔයාලට ඩිසයින් කීපයක් කියලා දෙනවා. එක බ්ලොක් එකකින් ඩිසයින් කීපයක් හදාගන්න විදිහ මං කියලා දෙනවා ඔයාලට. තව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් මගෙන් අහන්න 2 month course එක ක්ලාස් 16ක් තියෙනවා බෑග් 12ක් පුරුදු කරනවා zoom එකෙන් තමයි ක්ලාස් එක කරන්නේ මම ෆිසිකල් ක්ලාස් තමයි දැනට කරගෙන හිටියේ බෙජ් එකක් විදිහට තමයි කරේ ඒ වුණාට මේ ගොඩාක් අය අහනවා ඔන්ලයින් කරන්න කියලා ඔන්ලයින් කරන්න මට ආසයි ඒ වුණාට පිරිස එකතු කරලා අපි ලස්සන්ට ඒ වැඩේ කරන්න ඕනේනේ ඒ හින්දා තමයි මම ඒ ඔයාලටම කියලා යුනික් විදිහට ඩිසයින් ටික හදාගත්තේ. ඒ කියන්නේ මේ ඔන්ලයින් එකටම කියලා ලස්සන යුනික් ඒ කියන්නේ ගෙදර ඉඳලා ගෙදරට එවිල්ලා පුරුදු වෙන අයට දැන් දැකලා මේ බෑග් එක මට ඕනයක් මම මේ ඔයාට මේකට ගාණක් දෙන්න මට පුරුදු කරන්න කියනකොට මට පුරුදු කරන්න පුළුවන්. ඒ වෙනකොට ඔන්ලයින් ඉන්න අයට එහෙම නෑනේ. එයාලට අපි කියන ඩිසයින් තමයි මේක මහ ගන්න ඕනේ. එයායට එයාලගේ සල්ලි වලට වටිනාකම අපි දෙන්න ඕනේ. අපි ට්‍රෙන්ඩින් නැති බෑග් එක මහන්න දුන්නා කියලා ඔයාලට ඒක බිස්නස් එකට විදියට ට්‍රෙන්ඩ් කරලාගෙන යන්න බෑ. ඒ හින්දා තමයි මම හොඳ රෙක්සින් රෆ් කට් එකෙන් ට්‍රෙන්ඩින් ඒ කියන්නේ ඔයාලට බිස්නස් සේල් වෙන විදිහට බෑග් ටික කියලා දෙන්න ඕනේ කියලා යුනික් ඩිසයින් ටිකක් හදන්න මෙච්චර කල් ගියා. දැන් සාර්ථකයෙන් ඔයාලට මම ඩිසයින් එක හැදුවා. ඔයාලට බලන්න පුළුවන් මේක මගේ බ්ලොග් එක මේ ඔක්කොම මම හදන බෑග් එකෙන් ඔයාලටත් මේ වගේ මෙෂර්මන්ට් බුක් එකක් හදාගන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට තමයි අපිට මේ මොකද මහන්නේ කොච්චර ඒ කියන්නේ ලස්සනට පිළිවෙලට හදලා තිබ්බනම් තමයි ඔයාලට බලනකොටම ඒක මතක් වෙන්නේ කොහොමද කියලා. මේ විදියට ඔයාලට අර බෑග් එකට එන ගෙජට් ටික මොකද්ද කියලාත් අපි ඔයාලට PDF එකේ යවනවා. ඒ කියන්නේ බෑග් එකට දාන්න ඕනේ hooks ටික, adjustment, dot pin, ඒක මේ බෑග් එකට මොනද එඩ් වෙනද ඒ ටික ඔක්කොම ඔයාලට දානවා මේ PDF ටික. මේ විදිහට බෑග් එකේ ලයිනින් එක මේ ටික ඔක්කොම දාලා තමයි ඔයාට අපි PDF එක දෙන්නේ. ඒක බලලා ඔයාට අපි දෙනවනේ ඔයාට බඩු ටික. දැන් අද ක්ලාස් එකේ මේ දේවල් ඔයාට මේ දෙක මේ බෑග් එක අපි පුරුදු කරනවා නම් ඔයාලට පුළුවන් මේ ටික ලෑස්ති කරලා තියාගන්න. මේ ඔයාට ලේසිනේ මේ විදිහට දෙම්මොත් අද ක්ලාස් එකේ මේ ටික තමයි එන්නේ. එතකොට මේ ටික ලෑස්ති කරලා මම කියන බ්ලැක් බෝඩ් වයිට් බෝඩ් එකේ මම කියලා දෙනකොට ඒක අවධානයෙන් අහගෙන ඊට පස්සේ ඔයාලට බ්ලොක් එක හදාගෙන රෙදි එකෙන් කපලා ඔයාගේ නෝට්ස් එක බලාගෙනම අපේ PDF එක බලාගෙනම ඔයාලට කපලා මහගන්න පුළුවන් වෙනවා. මේ විදිහට තමයි හැමදේම කියලා දෙන්නේ. ඉතින් මම group link එක WhatsApp group link එක ඔයාලට දාන්නම්. ඒක ඔයා join වෙලා ඒකෙන් ඔයාලා message එකක් දාන්න. මම හැම දෙයකටම ඔයාලට message එක reply එකක් දෙන්නම්. join වෙන කට්ටිය ඉක්මනට ඇඩ්මිෂන් එකක් දාගන්න. ඒ කියන්නේ දැනටම මට 25 දෙනෙක් ඉන්නවා ඔන්ලයින් එකේ ජොයින් වෙන්න. ඒ කියන්නේ මේ මට දන්න පිරිසක් එයාලට අර ගෙදරට එවිල්ලා කරන්න අමාරුයි ගෙදර ළමයිත් එක්කත් ඉන්න ඕනේ මම ඔන්ලයින් ජොයින් වෙන්නම් කියලා කිව්වා. ඉතින් එයාලවත් මම ඉන්න කියලා තියෙන්නේ. ඉතින් මේ පිරිසත් එක්ක එයාලවත් ජොයින් කරලා එකටම ගෙනියන්න වෙනවන කරන්න එතරම් අමාරුයි. ඔන්ලයින් ක්ලාස් දෙකක් කරන්න ගොඩාක් අමාරුයි. ටයිම් මැනේජ්මන්ට් තියෙනවා. දැන් එයාලටත් සමහර අයට සෙනසුරාදා නිවාඩු සමහර අයට ඉරිදා තමයි පුළුවන් කියනවා. ඉතින් මට දැන් කියමුකෝ ඉරිදා ක්ලාස් එක තිබ්බනම් ඔන්ලයින් මේ පැත්තෙන් එකක් කරලා මේ පැත්තෙන් එකක් කරන්න අර ගොඩාක්
ගැටලු වෙනවා මට ප්‍රශ්න යනවා ඒ හින්දා ඒ කියන්නේ අමාරු වෙනවා අපිට ගෙදර වෙලා තියෙන ඕඩර්ස් තියෙනවා ඒ හින්දා හින්දා මම හිතන්නේ එකම ගෲප් එකක් විදිහට මේක ගෙනියන්න ඒ හින්දා ඔයාලා ඇඩ්මිෂන් එකක් දාලා ඔයාලගේ බුක් එක සීට් එක බුක් කරලා ගන්න එතකොට මට එන ප්‍රමාණ කට්ටිය සීමා කරගන්න පුළුවන් ඉතින් ගොඩාක් අය ආවොත් ලිමිට් එකක් නැතුව කරන්න බෑ සීමිත සීට් එකක් තමයි තියෙන්නේ ටික දෙනෙක් තමයි අපි අනිවාර්යෙන් කියන්න ඕනේ ටික දෙනෙක් තමයි මම ගන්නෙ ක්ලාස් එකට ඒ කියන්නේ ගොඩාක් අය තියාගෙන කරන්න අමාරුයි ටික දෙනෙක් තමයි එඩ් කරගෙන අපි මේ වෙඩේ ලස්සන්ට කරන්න ඉන්නේ ඉතින් ඔයාලට තොන්න ඉක්මනට ඇඩ්මිෂන් එකක් දාලා ඔයාලා සීට් එක බුක් කරාට පස්සේ ඔයාලට දිනයක් දෙන්නා මම ඒක ඇතුළ ඔයාලට සල්ලි ටික ඩිපොසිට් කරලා මෙයින් ගෲප් එකට එඩ් වෙන්නත් පුළුවන් මම ඇඩ්මිෂන් ගෲප් එකත් ඇඩ්මිෂන් එක දෙන්නට පස්සේ වෙන ගෲප් එකට එඩ් කරනවා ඒ කියන්නේ ක්ලාස් එකට එන අය නැති අය ඔක්කොම මික්ස් වෙන හින්දා දැනට එක ගෲප් එකෙන් ඔක්කොම ජොයින්ට් වෙලා ඇඩ්මිෂන් එක දුන්නට පස්සේ ඇඩ්මිෂන් ගෲප් එකේ වෙනම එනවා ඊට පස්සේ ෆුල් පේමන්ට් කරාට පස්සේ මෙයින් ගෲප් එකේ එනවා අර ඒ ගෲප් එකේ තමයි අර ෆුල් ක්ලාස් ගැන හැමදෙස්සම සෙරෙන් සෙරේ අර දවස ගාන මෙසේජ් එක දාන්නේ මේ දෙන් දාන ගෲප් එකේ සම්බන්ධ වෙන්න කැමති අයට අර දෙනුම ගන්න හදාගන්න ගෲප් තමයි මේක. ඒකට ඔයාලා හැමෝම ජොයින් වෙලා ඔයාලගේ ප්‍රශ්න ඔක්කොම අහගෙන ඔයාලට කැමති නම් ඔයාලා ඇඩ්මිෂන් එක දාලා ඇඩ්මිෂන් ගෲප් එකට ලින්ක් එක දෙන්නට පස්සේ ඔයාලා ඇඩ්මිෂන් ගෲප් එකට ජොයින් වෙන්න. එහෙනම් තව ලස්සන වීඩියෝ එකක් ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් ගිහිල්ලා එන්න. බුදු සරණයි. බයි.